කොහොමද? ඉතින් මේ තියෙන්නේ ඔන්න අපේ බක්මීමල් වගාවේ අන්තිම හරිය දැන් යන්නේ. මොකද මට අද තමයි මේ බක්මීමල් ඇත්තට බලන්න එන්න පුළුවන් වුණේ අපේ වගාවේ මල් ටික. හේතුව මේ සැරයක් විතර තිස්සේ අතනිපෙන් හිටියා. ඉතින් ආවේ නැහැ. ක්ලිනික් එකට කලින් ඔයගොල්ලෝ දැක්කේ අපේ කාර්ය මණ්ඩලය විසින් එවපු වීඩියෝ එකක් තමයි බක්මීමල් ගැන. ඒතකොට අද ආවේ විශේෂයෙන්ම මේ මලකුත් අරගෙන බක්මීමල් වලින් කොහොමද අපි දරුවන්ට කුසලතා අරන් දෙන්නේ? එහෙම නැත්නම් ඇයි අපි බක්මීමල් පාවිච්චි කරන්නේ? කොහොමද මේ මලෙන් අපි ප්‍රයෝජනයක් ගන්න කියන එක එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ පේජ් එකේ මගේ වීඩියෝස් වල ගොඩක් වෙලාවට අපි දානවා ස්වභාවික දේවල්. ඒ කියන්නේ ස්වභාවික මල්, කොළ, ගෙඩි මේ වගේ දේවල් එක්ක කොහොමද මොනවද කරන්න තියෙන්නේ කියලා දානවා. හැබැයි සමහර වෙලාවට ඒවා දැම්මට එක්ස්ප්ලেইন කරන්න මට වෙලාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයගලන්ට ගැටලු තියෙනවා නම් ඇයි මේ මලක් දාන්නේ මේ ස්පීච් තෙරපි එහෙම නැත්නම් කවුන්සලින් පේජ් එක මේ ස්වභාවික දේවල් ගැන කතා කරන්නේ ඇයි කියලා ඔයාලට මේ දේවල් තියෙනවා නම් ඔයාලගේ දරුවගේ කුසලතා ගැටලු තියෙනවා නම් මට පොඩි පණිවිඩයක් එවන්න මේ අදාළ දේවල් වලින් මම කොහොමද බබාව ගෙදරදී ඉම්ප්‍රූව් කරන්න කියන එක ගැන දැනගන්න ඕනේ වගේ දෙයක්. මොකද එතකොට මට ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. සමහර අවස්ථාවල ඇත්තටම මට මම එවන වීඩියෝස් ඒ කියන්නේ මට කාර්ය මණ්ඩලයේ එවන වීඩියෝස් මම දැම්මට මට මේ වගේ ළඟට අරගෙන ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. මොකද ඉතින් හැම සායනෙම හැම වෙලෙම මට ඉන්න බැහැ නේද? ඉතින් ඒක ප්‍රායෝගික නෑනේ. නමුත් අපි සායනවල චිකිත්සක ප්‍රතිකාර යනකොට විශේෂයෙන් ඔටිසම් සහ අධික්‍රියාකාරී දරුවන්ට වගේම සංවේදනා ආශ්‍රිත ගැටලු තියෙන දරුවන්ට. දැන් සංවේදන කිව්වම දැන් මේ මල ගත්තොත් මේක ගොඩක් සොඳයි. අධික සුවඳක් තියෙන මලක්. ඒ වගේම මේකේ මේ වර්ණය. ඊළඟට මේකේ තියෙන මේ අර කූරු ස්වභාවය. මේක මේ සෙන්සරි වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙන අර සෙන්සරි බෝල්ස් එහෙම තියෙනවා නේද? ඉතින් පුංචි බබාලා එක්ක අපි තෙරපි කරනකොට චිකිත්සක ප්‍රතිකාරවල යෙදෙනකොට විවිධ චිකිත්සන ප්‍රතිකාරවල ස්පීච් තෙරපි, ඔකියුපේෂනල් තෙරපි, සෙන්සරි ඊළඟට එඩියුකේෂන් මේ වගේ ගොඩාක් තැන්වල පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් සෙල්ලම් බඩු සහ පොත් ආශ්‍රිත දේවල්. ඉතින් ඒවා ඇවිල්ලා එකම දේනේ නේද? ඉතින් විවිධ දේවල් විවිධත්වයත් එක්ක මේ කුසලතා ඉම්ප්‍රූව් කරන්න පුළුවන් බබාලාගේ අපි මේ වගේ ස්වභාවික පරිසරයෙන් අපිට ලබා ගන්න පුළුවන් දේවල් පාවිච්චි කරොත්. එතකොට අපේ දියුලුපිටිය සායනය ගත්තාම අපිට ස්වභාවිකව ස්වභාව ධර්මයෙන් අපිට ගොඩාක් දේවල් ලැබිලා තියෙන සායනයක්. ඉතාලම දුර්ලභ වර්ගයේ ගස්, කොළ, මල් ඕන තරම් තියෙනවා. ඉතින් අපි ඒවා අපේ අනිත් සායන වලටත් අරගෙන යනවා අවශ්‍ය පරිදි අරගෙන ගිහින් තමයි දෙන්නේ. මොකද මේක අපිට ස්වභාවිකව ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන chance එකක් හින්දා. ඉතින් මේ දේවල් පාවිච්චි කරනකොට සමහරවිට දැන් සෙල්ලම් බඩු කියනකො ඒ සෙල්ලම් බඩු වලින් අපි ඉම්ප්‍රූව් කරන්න හදන කුසලතාවයට එහෙම නැත්නම් ඒ සෙල්ලම් බඩුවට බබලා කැමති නැති වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒවා විසි කරනවා එහෙම නැත්නම් ඒවා ගන්න නැහැ අඬනවා ඒ වගේ තියෙනවානේ. හැබැයි අපි විවිධ දේවල් ඒගොල්ලන්ට දෙනකොට එකම කුසලතාවය තමයි අපි සංවර්ධනය කරන්න හදන්නේ. හැබැයි අපි දෙන්නේ විවිධ දේවල්. සහ ඒක බොහොම මේ අපි කියන්නේ ආකර්ශනීයයි. ස්වභාව ධර්ම දේවල් දැන් බක්මීමල් කියන්නේ හරි ආකර්ශනීය දෙයක් නේ. ඉතින් එතකොට ඒගොල්ලන් නොදැනුවත්වම අපිත් එක්ක එන්ගේජ් වෙනවා. නොදැනුවත්වම ඒගොල්ලන්ගේ කුසලතාවය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ගැටලුව निराකරණය කරගෙන ඒගොල්ලන් යහපත් පුරවැසියන් විදියට එහෙම නැත්නම් යහපත් වැඩිහිටියන් දක්ෂ වැඩිහිටියන් විදියට සමාජගත කරන එක තමයි අපේ ජොබ් එක. ඉතින් අපි ඒකට තමයි මේ දේවල් පාවිච්චි කරන්නේ. මොකක් හරි කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් ඇයි මේ මලෙන් මොනවද කරන්න පුළුවන් මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා මම දාපු මොන හරි දෙයක් ගැන අනිවාර්යයෙන්ම පණිවිඩයක් එවන්න මම ඒක එක්ස්ප්ලেইন කරනවා. එතකොට හරි ඔයාලගේ මේක තියෙනවා නම් බබට තියෙන මේ ගැටලුව නම් අපිට මේක මෙන්න මේ හැටියට මේකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද ගොඩක් අය හිතනවා චිකිත්සක ප්‍රතිකාරවලදී ගෙදර කරනකොට ගොඩාක් වියදම් යනවා මේ ටොයිස් ගන්න වෙනවා ඔක්කොම එහෙම කියලා. එහෙමම නැහැ. හරි අපේ වටේ තියෙන ගොඩාක් දේවල් අපිට මේ ප්‍රතිකාර වලට පාවිච්චි කරන්න පුළුවන්. අපි චුට්ටක් හිතන්න නිර්මාණශීලී වෙන්න විතරයි ඕන. ඉතින් එහෙනම් ආයෙ දවසක හම්බ වෙමු අලුත් දෙයක් එක්ක.